හායි ළමයි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන් ආවා. මම අන්තිමේට අප්ලෝඩ් කරලා තියෙන්නේ මගේ කෙරෙන ට්‍රීට්මන්ට් එක ගැන වීඩියෝ එකක්. ඉතින් ඒකේ ඇත්තටම ගොඩක් වීඩියෝ එක රීච් වෙලා තිබුණේ නැහැ ඇත්තටම. මම දන්නේ නැහැ ඒ කියලා මොකද මම ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරේ නැති හින්දා වෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද වීඩියෝ එකක් කරලා දැන් මේ වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට එක්සෑම් තිබ්බත් තමයි. ඉතින් ඒ හින්දා මට අර ගොඩක් වීඩියෝස් දාන්න බැරි වුණා. හරිද? ඉතින් අද මම ආවේ ඔයගොල්ලන්ට දැන් මම යූස් කරන දැන් මම කලින් වීඩියෝස් වල මම යූස් කරන ෂැම්පූ ගැන දාලා තිබුණා. ඉතින් මම ආයෙත් අලුතෙන් යූස් කරන්න ගත්ත ෂැම්පූ එකක්. ඉතින් ඒක ගැන තමයි ඔයගොල්ලන්ට කතා කරන්න ආවේ. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක මම යූස් කරන හැම ප්‍රොඩක්ට් එකක්ම යූස් කරන්න කලින් කියනවා. කලින් නෙවෙයි යූස් කරලා රිසල්ට් තිබ්බොත් අනිවාර්යෙන් කියනවා හොඳයි නම්. ඉතින් මගේ අලුත්ම ෂැම්පූ කන්ඩිෂනර් දෙක තමයි මෙන්න මේ දෙක. ස්ට්‍රෙසමි බෑන්ඩ් එකේ කෙරටින් ෂැම්පූ එක. ඉතින් මේක ඇවිල්ලා ළමයි මාරම හොඳයි ඇත්තටම. ඒ කියන්නේ දැන් මට හම්බෙච්ච එක දැන් මම ඇත්තටම මට දැන් හිතෙනවා මේ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ ඇත්තටම මට ට්‍රෙසමි බ්‍රෑන්ඩ් එක try කරන්න හිතෙලා නැහැ. අද මම ගොඩ වර්ගවල ෂැම්පූ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මට ඒ වුණාට ට්‍රෙසමි එක try කරන්න හිතෙලා නැහැ. අනිත් එක ටිකක් ගණන් වැඩි ටිකක් එක්ස්පෙන්සිව් ගතියක් තියෙනවා ට්‍රෙසමි වල. ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එක නම් ටිකක් එක්ස්පෙන්සිව් කියන්නේ ගොඩාක් වැඩිත් නැහැ. ඉතින් මම ඇත්තටම එහෙනම් පාවිච්චි කරන්න අරන් නැහැ. මම අනිත් ගොඩාක් වර්ග ෂැම්පූ වර්ග පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඇත්තටම මේක මාරම හොඳයි. මේක මාරම හොඳ රිසල්ට් එකක් තියෙනවා. මොකද කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැහැ ළමයි. ඔයා මොන හරි කිමිකල් ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ ෂැම්පූ එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද දැන් මම ඉස්සර මුකුත් මගේ කොණ්ඩේට කරලා තිබුණේ නැහැ. අර මේ ඉස්සරහ කොටස විතරක් මම කරලා තිබුණා. මේ ඒ කාලේ මේ රීබෝන්ඩින් එකක්. ඒකෙදි හැබැයි මගේ කොණ්ඩේ මෙන්න මේ හරිය පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා. මොකද මේ හරිය මගේ පිච්චුණා වගේ වෙලා තිබ්බා මේ රීබෝන්ඩින් එකකින්. මේ හරිය චුට්ටක්. ඉතින් ඒ හරිය චුට්ටක් කොණ්ඩේ අඩු වෙලා තිබුණා. හැබැයි ඒවත් වැවුණා. මොකද මම ඔයිල් ට්‍රීට්මන්ට් හරියට කරන හින්දා එහෙනම් මගේ කොණ්ඩේ රීබෝන්ඩින් එකෙන් ඩැමේජ් උනේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම කෙරටින් ට්‍රීට්මන්ට් එකට ගියේ. ඉතින් කෙරටින් ට්‍රීට්මන්ට් එකේ වීඩියෝ එක බලුවේ නැත්නම් මම මේ වීඩියෝ එකට පින් කළා හරි කොහොම හරි දානම් කමෙන්ට් එකකින් හරි ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ මේක තමයි මෙහෙමයි මේ ට්‍රෙසමි එකෙත් එක එක රටවල් වලින් එනවානේ. එක එක රටවල් ඉන්දියාව වලින් එනවා, ඉන්දුනීසියාව වලින් එනවා, UK වලින් එනවා, පෝලන්ඩ් වලින් එනවා. මේ වගේ ගොඩාක් රටවල් වලින් එනවා. හරිද? ඉතින් මේකේ හැබැයි අපි එක එක ගොඩාක් හැම රටකම ඒවා යූස් කරන්න බෑ. මම නම් ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ පෝලන්ඩ් එක ගොඩක් හොඳයි. හරිද? දැන් මගේ එක පෝලන්ඩ් එක made in Poland. හරිද? ඉතින් අතරම මේක ගොඩක් හොඳයි. මේක මාරම සුවඳයි. සුවඳයි වගේම මේකේ අර මේක යූස් කරද්දි එනවාම මේකේ ගොඩක් කිමිකල් අඩුයි කියලා. මොකද මේක මාරම හොඳයි ඇත්තටම. මේක ගොඩාක් කිමිකල් ට්‍රීට්මන්ට් වලින් පස්සේ රෙකමන්ඩ් කරන ෂැම්පූ කන්ඩිෂනර් එක තමයි සෙසමි කියලා කියන්නේ. ඉතින් ඔයා මොන එහෙම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් හරි මොන හරි ට්‍රීට්මන්ට් එකක් කරලා නැතත් ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. ඔය කොණ්ඩේට හොඳ ෂයින් එකක් ලැබෙයි. ෂයින් එක වගේම තමයි මොනවාද නිකන් අර කොණ්ඩේ තියෙන මොකද ඒකේ තියෙන ප්‍රිසි ගතිය අඩු වෙනවා. මොකද ටිකක් අර ඒකේ කන්ඩිෂනර් එකේ මාරම හොඳයි. ඉතින් ඔයාලත් යූස් කරලා බලන්න. ඉතින් වෙන ඉතින් ඇත්තටම මට කියන්න තියෙන එක තමයි මොකද ගොඩක් අය මගෙන් අහනවා ෂැම්පූ හොඳ ෂැම්පූ එකක් කියන්න කන්ඩිෂනර් එකක් කියන්න කියලා. ඉතින් මට දැන් මේ මෑතකදී හම්බුණ හොඳම ෂැම්පූ එකක් තමයි මේක. දැන් මම මාස දෙකකට විතර යූස් කරනවා. මොකද හොඳ නැත්තම් ඒ මාස දෙක ඇතුළත අනිවාර්යයෙන්ම මගේ කොණ්ඩේ යන්න දුවන්නවා. නැත්තම් ඩ්‍රයි වෙන්න බලනවා. කොණ්ඩේ එහෙම වෙලා නැහැ. හොඳ තෙතමනේට කොණ්ඩේ තියෙනවා මගේ දැන්. මොකද මගේ කොණ්ඩේ ඉස්සර ගොඩක් ඩ්‍රයි ළමයි. කොණ්ඩේ මේ දැන් තෙතමනේට තියෙනවා කොණ්ඩේ. කොහොමත් කෙරටින් ට්‍රීට්මන්ට් එකෙන් කොණ්ඩේ තෙතමනේ තියෙනවා. නමුත් දැන් ගොඩක් හොඳට තෙතමනේ කොණ්ඩේ තියෙනවා. ආසයි මටම. ඒ වගේම තමයි මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා මම යූස් කරලා තියෙනවා බේබි ෂැම්පූ, ක්ලියර් ෂැම්පූ එක. ක්ලියර් ෂැම්පූ එකත් හොඳයි ගොඩක් ඩ්‍රැන්ඩ්‍රෆ් තියෙන කට්ටියට. බේබි ෂැම්පූ එකත් හොඳයි ගෙදර වගේ ඉන්න කට්ටියට. මොකද බේබි ෂැම්පූ වලින් මම මේ වීඩියෝ එකේ තියලා තියෙනවා ගොඩක් ඔයිල් ට්‍රීට්මන්ට් එහෙම කරන දවසට බේබි ෂැම්පූ කාලා හරියන්නේ නැහැ. මොකද ඒකේ කෙමිකල් නැහැනේ. ඒක පොඩි ළමයිට හදන ෂැම්පූ එකක්. ඉතින් ඒකට ඒකේ කෙමිකල් නැති හින්දා ඒක ගොඩක් මොනවාද තෙල් ඉවත් වෙන්න තරම් සර මේවා එකක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක සාමාන්‍යයෙන් ගෙදර එහෙම ඉන්න කට්ටියට නෝමලි පාවිච්චි කරන්න හොඳයි. මොකද කෙමිකල් නැති හොඳ ෂැම්පූ එකක්. ඉතින් ඒකත් හොඳයි. ඉතින් හොඳ මේ ෂැම්පූ එකක් ගන්නවා නම් මේක තමයි සාමාන්‍යයෙන් මේ දෙක රුපියල්
5400ක් විතර වෙනවා මේ දෙක. ඉතින් ඔයාලට හොඳ තැනකින් ගර ගන්න පුළුවන් ගන්නවා නම් හොඳට බලා ගන්න මිඩින් කියන තැන බලන්න මේ පිටිපස්ස ගහලා තියෙනවා. ඉතින් මෙතනින් බලලා කොහෙද කියලා රට බලලා ගන්න ඉතින් නේද? මොකද වෙන එකක අරගෙන රිසාර්ට් නැති වුණොත් එහෙම මට කියන්න එපා. හොඳට බලලා ගන්න මේ පිටිපස්ස මේ ගහලා තියෙනවා රට. ඉතින් ඕක තමයි ළමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම මේ දවස් ටිකේ එක දිගටම වීඩියෝස් දාන්නම්. මොකද මම මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ. ඉතින් උගලන්ට අලුතෙන් වීඩියෝස් ගේන්නම්. මොකද මගේ මේ වීඩියෝ එකට පස්සේ මම දාන්නම් මම මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටිකක් අලුත් වුණ දේවල් තියෙනවා. මම ගත්ත දේවල් තියෙනවා අලුතෙන්. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න මේකත් අරගෙන එහෙනම් අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම